Hi everyone. කොහොමද ඔයාලට? හැමෝම හොඳින් සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ අපි ගත්තු වෙනස්ම විදිහේ අත්දැකීමක් අරගෙන. ඉතින් මේක තමයි ලංකාවේ පළවෙනි සහ එකම කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත රිසෝට් එක. ඉතින් මේ රිසෝට් එක 100%ක්ම ස්වයං පෝෂිතයි වගේම පරිසර හිතකාමී විදිහට හදලා තියෙනවා. ඇතුළට යනකොට අපිට වෝම් වෙල්කම් එකක් හම්බුණා. ඉතින් අපේ අද දවස කොහොමද ගෙවුනේ කියන එක ස්කිප් කරගන්න නැතුව බලන්න. එන්න යමු වීඩියෝ එකට. මුලින්ම අපි ෆුල් බෝඩ් බුක් කරලා තමයි මෙතනට ආවේ. ඉතින් ගොඩාක් ඇක්ටිවිටීස් ඒගොල්ලෝ අරේන්ජ් කරලා තියෙනවා. ඒ හින්දා එළියට යන්න කිසිම උවමනාවක් නැහැ. රිසෝට් එක ඇතුළෙම ඔයාට ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකට අයිස් ටී තමයි හම්බුනේ. ඒත් එකම කැරට් කේක් තිබුණා. දෙකම මාරම රසයි. ඇත්තම කියනවා නම් අපේ දරුවෝන්ට සොබාදහමත් එක්ක කනෙක්ට් වෙන්න එච්චර ලොකු අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. දවසක් මගේ පුතා අහනවා කෙසෙල් හදන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් එතකොට එයා කෙසෙල් ගහක් දැකලා තිබුණේ නැහැ. එතකොට තමයි මටත් ඒක රියලයිස් වුණේ අපේ දරුවන්ට පරිසරයත් එක්ක තියෙන බැඳීම ගොඩාක් වීක් කියන එක. ඊට පස්සේ මට පුළුවන් විදිහට ඒගොල්ලන්ට ගස් වයල් ගැන සත්තු ගැන කියලා දෙන්න පටන් ගත්තා. ඒගොල්ලොත් ඉතින් ආසාවෙන් අහගන්නවා. ඉතින් මෙහෙ ආවහම සම්පූර්ණ වෙනස් අත්දැකීමක් තමයි එයාලට ලැබුණේ. මොකද කිව්වොත් එයාලා කන මොන જાති එළවලු පළතුරු මේව කොහොමද හැදෙන්නේ කියන එක ඒගොල්ලොන්ගේ ඇස් වලින්ම බලා ගන්න පුළුවන් වුණානේ. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එකට යන එන්ට්‍රන්ස් එක. දූලා දෙන්නගේ ආසම කෑමක් තමයි පිපිඤ්ඤා කියන්නේ. ඉතින් එතන තියනවා දැකලා කට්ටියම එතන නැවතුණා. අන්තිමට ඩෝ එක එළියෙන් ලොක් කරගත්තා. අපේ රිසෙප්ෂන් එකට කෝල් කරලා පොඩ්ඩක් ඉඳලා ඒගොල්ලෝ ස්පෙයා කී එක ගේනකම් අවට ලස්සන සිරි නරඹගෙන ඉතින් හිටියා. ඉතින් මේගොල්ලෝ මේ වගා කරන දේවල් වලින් තමයි ස්ටාෆ් එකේ වගේම ගෙස්ට්ලාගේ කෑම ලෑස්ති වෙන්නේ. අපිට ඕන නම් මෙතනින් කඩා ගන්නත් පුළුවන්. ඉතින් බර අනුව ඒකට යන වියදම අපි ගෙවන්න ඕන. අපි බුක් කරේ ට්‍රිපල් රූම් එකක්. ඉතින් මෙන්න මේ තියෙන්නේ අපේ රූම් එක. ඉතින් රූම් එක ඇතුලේ පළතුරු ಜಾති ශ්‍රී ලංකන් ස්වීට්ස් එහෙමත් තියලා තිබුණා. මේගොල්ලන්ගේ රූම්ස් ಜಾති දෙකක් තියෙනවා. එකක් හොටෙල් එක ෆේස් කරපු එක. අනිත් එක මේක. මේක ප්‍රීමියම් කැටගරි එක. මේක ලේක් එකට ෆේස් කරලා තමයි තියෙන්නේ. අපිට ප්‍රයිවට් view එකක් හම්බ වෙනවා.
ගොඩාක් ඇක්ටිවිටීස් කරන්න තියෙන හින්දා ඉතින් අපි ඉක්මනට ඇඳුම් ටික මාරු කරගෙන ආවේ මුලින්ම පූල් එකට බහින්න. ඔයාලට පේනවද දන්නේ මේගොල්ලෝ මේ යන ඩෙක් එකත් ෆ්ලෝට් වෙවි තමයි තියෙන්නේ. අපි ඇවිදිනකොට එහෙට මෙහෙට පාවෙනවා අපට දැනෙනවා. ඒත් එක්කම මේ ස්විමින් පූල් එකත් ෆ්ලෝටිං ස්විමින් පූල් එකක්. එයාපෝට් එක ළඟ තියෙන හින්දා හැම තිස්සෙම ෆ්ලයිට්ස් යනවා මෙතනින්. අපි දැන් මේ යන්නේ අපේ දවල් කෑම එක අරගන්න. රිසෝට් එකේ ඉඳන් ටික දුරක් යන්න තියෙනවා. එන්න අපි යමු. ආරච්චි මහත්තයා ඇවිල්ලා අපිව මේ එක්කගෙන යන්නේ ඒගොල්ලෝ හදලා තියෙන ආදර්ශ ගම්මානයකට. ඉස්සර කාලේ අපේ රටේ ගම්වල කොහොමද තිබුණේ කියන එක ඉතින් ඒගොල්ලෝ සිම්බලයිස් කරන්න තමයි මේ ටික හදලා තියෙන්නේ. ටුවරිස්ට්ලාට වෙනස්ම අත්දැකීමක් වේවි. අපිට වුණත් මේක පළවෙනි අත්දැකීම මේ වගේ කරත් එක නැගලා යන එක. ඉතින් බබාලා වුණත් අපි වුණත් ගොඩක් ආසාවෙන් මේ ගමන ගියා. අර ඈතින් පේන්නේ කඩමණ්ඩිය. මෙතනදී ෆුල් විලේජ් ටුවර් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් මෙතන තමයි දවල් කෑම හදලා අපට සර්ව් කරන්නේ. ගොඩාරියා කෙරවලු ಜಾති මැල්ලු මෙහෙම තිබුණා. අරක කන්නෑ මේක කන්නෑ කියාගෙන ඉන්න හස්බන්ඩ් උනත් ඔක්කොම ಜಾති දාගෙන හොඳට බඩ පිරෙන්න කෑවා. මාරම රසට තිබුණා.
ඩෙසර්ට් එකට පළතුරු එක්ක කිරි පැණි තිබුණා. ඊළඟ පැලට ගියාම එයාලා කුඹල් කර්මාන්තය ගැන කියලා දෙනවා. ஷேர் பண்ணுறோம். මේකෙල්ල තියෙන ටිකක් ඒක නිසා මම ගිහින් ටිකක් දෙන්නම්. විලේජ් ටුවර් එක අපිට වුණත් බබාලට වුණත් වෙනස්ම අත්දැකීමක් වුණා. දැන් ඉතින් අපි ආයෙත් රූම් එකට යන ගමන් this side go slowly go. මාළුන්ට කෑම දාන වෙලාව අපි දැන් මේ යන්නේ කයාකින්. මේකත් ෆුල් බෝඩ් පැකේජ් එකට ෆ්‍රී ඉන්ක්ලූඩ් වෙන තවත් ඇක්ටිවිටි එකක්.
ඔයාලා ඉතින් දන්නවනේ මම වතුරට බයයි කියලා. කොහොම හරි ඉතින් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගත්තේ නැත්තම් අපරාධෙනේ. ඒ හින්දා ඉතින් ඔන්න මාත් කොහොම හරි ගියා. හවස් වෙනකොට මේ රිසෝට් එකේ වයිබ් එක නම් පිස්සුවක්. බලන්නකො ලස්සන. ඩිනර් මෙනු එක රූම් එකට එවලා තිබුණා. ඉතින් අපි කලින්ම ඕඩර් එක දාලා තමයි ඩිනර් එකට යන්න ලෑස්ති වුණේ. එයාලගේ රෙස්ටෝරන්ට් එකත් ෆ්ලෝටිං රෙස්ටෝරන්ට් එකක්. ස්ටාර්ටර්ස් වලට සී ෆුඩ් ප්ලැටර් එකක්, සැලඩ් එකක්, ඒ වගේම සුප් එකක් ගත්තා. සැලඩ් එකට නම් 10 out of 10 දෙන්න පුළුවන්. සී ෆුඩ් නම් තව චුට්ටක් ෆ්ලේවර්ස් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. සුප් එකට අපි ගත්තේ chicken and corn egg drop සුප් එක. ඒකත් රසටම තිබුණා. මේන්ස් වලට අපි ගත්තේ සී ෆුඩ් කෙබාබ් ප්ලැටර් එක. ඒකට මෂ්රූම් රයිස් එකක් ඉන්ක්ලූඩ් වුණා. ඒත් එකම සෝටේ කරපු වෙජිටබල්ස් තිබුණා. මම ගත්තේ නාසි ගොරෙන් එක. ඒත් එකම බබාලට තන්දෝරි චිකන් පැලට් එක ගත්තා. චූටි මැක්කෙනාට චීස් පාස්ටා එකක් ගත්තා. කෑම රසටම තිබුණා. ඩෙසර්ට් වලට චොක්ලට් බ්‍රවුනි with රෑස්බෙරි සෝබේ තිබුණා. වරක අයිස්ක්‍රීම් තිබුණා. ඊට පස්සේ චොක්ලට් මූස් ෆජ් එකක් තිබුණා. ඩෙසර්ට් එක කවුරුත්ම කෑවේ නැහැ. ඉතින් ඒගොල්ලෝ රූම් එකට එවලා තිබුණා. රූම් එකට ඇවිල්ලා ටික වෙලාවක් කටේ සෙල්ලම් කරගෙන ඉඳලා ඩෙසර්ට් එක කාලා ඊට පස්සේ නිදාගත්තා. මගේ කලින් වීඩියෝ එකක යාළුවෙක් අහලා තිබුණා මගේ ස්කින් කෙයා එකට මම මොනවද කරන්න කියලා. ඉතින් මම ළඟදි තමයි ස්කින් කෙයා එකක් කරන්න පටන් ගත්තේ. ඉතින් මම ෆුල් ස්ටෝරි එකම
වෙනම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. බබාලා නිදාගත්තට පස්සේ ටික වෙලාවක් මම සද්ද නැතුව වාඩි වෙලා ඉන්නවා. ඒක මගේ පුරුද්දක්. ඉතින් මෙතන ඒකට කියාපු තැන හිත නිවෙන්නේ තප්පරෙන්. උදේ කෑම වලට අපි ගත්තේ ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එක. ඒත් එක්කම බ්‍රෙඩ් බාස්කට් එකකුත් ගත්තා. ශ්‍රී ලංකන් මෙනු එකට කිරිබත්, ආප, ඉන්දියාප, ඒත් එක්කම චිකන් කරි, ඩාල් කරි, ෆිෂ් කරි මේ සේරම තිබුණා. සුපුරුදු පරිදි කෑම නම් රසටම තිබුණා. උදේ කෑමට පස්සේ අපි ගියේ සෙල්ලම් කරන්න. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති view එකක්. ඔයා තාමත් මගේ channel එක subscribe කරන්නේ නැතුව බලනවා නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට මිස් කරගන්න නැතුව මගේ videos දිගටම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. one last time කට්ටියම ආයෙත් pool එකට බහැලා සෙල්ලම් කරා. මම ඒක වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ගොඩාක් දුකින් කට්ටියම පැක් කරගෙන ගෙදර එන්න පිටත් වුණා. මේ වෙනකම් අපි ගත්තු one of the best experience එකක් කියලා මේ resort stay එක අපිට කියන්න පුළුවන්. ඉතින් මාත් එක්ක ඔයාලත් enjoy කරා කියලා හිතෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. Take care. Bye bye.